හරි. එතන බලන්න මේ ගාන ගොඩක් ලේසි ගානක්. මේ ඔයගොල්ලන්ට පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේ ට්‍රික් එක දැනගත්තට පස්සේ මේක කරන්න පුළුවන්. එතන මෙතන අපෙන් අහලා තියෙන පළවෙනි එක අහලා තියෙනවා මොකක්ද? මෙන්න මේ Q සහ R ලක්ෂ අතර විභවාන්තරය කියද කියලා. ඊළඟට අහලා තියෙනවා මේ X සහ Y අතර 30 ඕම් ප්‍රතිරෝධකයක් කනෙක්ට් කරාට පස්සේ මේ දෙන්න අතර විභවාන්තරය කීයද කියලා. හරිද? එතකොට අපි දන්නවනේ මුලින්ම මොකක්ද? සාමාන්‍ය ශ්‍රේණිගත ප්‍රතිරෝධ ගත්තොත් එහෙනම්. හරි? මම පොඩ්ඩක් මතක් කරන්නම්. ශ්‍රේණිගත ප්‍රතිරෝධ ගත්තොත් හිතන්න ඔන්න R1 R2 කියලා ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් මෙන්න මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකට නිකන් අපි හිතමු V කියලා විදුලත් ගාම බලයක් දුන්නා කියලා. ඒතර මෙන්න මේ V ගෙන් V1 ඒ කියන්නේ R1 ට කොච්චරක් හම්බ වෙනවද? ඒ වගේම R2 ට කොච්චරක් හම්බ වෙනවද? අපි මේ කොහොමද හොයන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දෙන්නගේ ප්‍රතිරෝධ අතර අනුපාතයට සමානයි මොකක්ද? මේගොල්ලන්ගේ විභව අන්තර අතර අනුපාතය. හරි? එහෙනම් හරි සරලයි. මෙතනත් ඒක අතරේ මුලින්ම වට Q සහ R අතර විභව අන්තරය ලේසියෙන් හොයන්න පුළුවන්. කොහොමද හොයන්න පුළුවන් බලන්න. බලන්න මෙතන ප්‍රතිරෝධ තියෙන එකද 60 180. ඒතර 60 180 ගත්තොත් එහෙම මේ දෙන්න අතර අනුපාත කීයද? 60යි 180 නේ. මට කියන්න පුළුවන් 1ට 3යි. නේ 1ට 3යි අනුපාතය. 1ට 3යි නම් මම මොකක් කරන්න ඕනද? මෙන්න මේ වෝල්ට් 6 කියන එක නා 1ට 3 අනුපාතයට බෙදන්න. කොහොමද 1ට 3 අනුපාතයට බෙදන්නේ? 1ට 3 අනුපාතයට බෙදලා බෙදුවට පස්සේ ඒකෙන් එක කොටසක් තමයි මෙයාට ඉඳලා මට මේක බෙදන්න පුළුවන්. හරි ලේසි මේ විදිහට. ඒක ඔක්කොම කොච්චරක්ද තියෙන්නේ? වෝල්ට් 6. 6 බෙදෙනවා 3 1 4යි. 4ෙන් එකක් තමයි මෙයාට එන්නේ. නේ. මේක සුළු කරාට පස්සේ කීයක් දෙන්නේ අපිට? එතන 2යි 3යිනේ. එන්නේ 1.5 වෝල්ට් කියලා තමයි පළවෙනි එක එන්නේ. කියන්නේ Q හා R අතර විභවාන්තරය 1.5 වෝල්ට්. හරි ඒක ලේසි. ඊළඟට අපිට මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා. මෙන්න මේ X හා Y අතරට අපි කනෙක්ට් කරනවලු කොච්චරක්ද? X හා Y අතරට කනෙක්ට් කරනවලු ඕම් 30ක ප්‍රතිරෝධය. හරි? මෙතනට කනෙක්ට් කරනවා ඕම් 30ක ප්‍රතිරෝධය. දැන් බලන්න මොකක්ද වෙන්නේ? දැන් ඕම් 30ක ප්‍රතිරෝධය කනෙක්ට් කරාට පස්සේ දැන් මොකක්ද වෙන්නේ? මෙන්න මෙතන ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එහෙනම් මට මෙතන සමග ප්‍රතිරෝධය. ඒ කියන්නේ මෙහා සහ මෙහා වෙනකොට දාන්න පුළුවන් එක්කෙනෙක් පහගත්තා නම් ඒ දෙන්න අතර අනුපාත කරේ. ඒතකොට ඔයාලට තේරෙනවනේ මේ දෙන්නගේ සමගයයි මෙන්න මේ 180 ඉන්නේ ශ්‍රේණිගත. එහෙනම් ඒ දෙන්නගේ මොකක්ද? ප්‍රතිරෝධ අනුපාතයට සමාන විභවාන්තර අතර අනුපාත. හරි? එහෙනම් හරි ලේසි. මෙතන 60යි 30යි කියලා කියන්නේ මට මෙහෙම කරන්න පුළුවන්. මේ 30 වෙනුවට මට දාන්න පුළුවන් 60 කීයද දෙන්නේ නේ? ඒතර 30 වෙනුවට 60 දෙන්න. ඒක අපි කලින් කතා කරලා දෙන කෙටි ක්‍රම වලින් ගන්න පුළුවන්. ක්‍රමයේ දින සමාන්තරගත ප්‍රතිරෝධ දෙන්නේ. ඒතර මේක එකයට දාන්න වලට ඒ ක්‍රමේ ලේසි. ඒතර මට ගන්න පුළුවන් මොකක්ද 30 කියලා කියන 60 දෙන්නේ. 30 කියලා කියන 60 දෙන්නේ. නම් මේ 60 දෙන්නයි මේ 60 එක්කනයි මේ તો දෙය දෙන්නගේ. සම ප්‍රතිරෝධ කීයද? 60 වෙදීම 3යි. 60 3 දෙනෙක් ඉන්නේ ඔක්කොම. මෙතනට 60 දෙන්නයි. මෙතනට 60 එක්කනයි 60 3 දෙනයි. එහෙනම් මට එනවා කොච්චරද? ඕම් 20ක් තමයි මෙයාගේ සම ප්‍රතිරෝධය. එහෙනම් මෙතන ඕම් 20යි දැන් සම ප්‍රතිරෝධය. මෙතන 180. නේ? දැන් මොකද්ද වෙන්නේ? 180ට 20 අනුපාත ගන්නවා. ඒතර අනුපාත ගත්තොත් මොකක්ද වෙන්නේ? 1ට 9. නේ? 1ට 9. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ 6 වෝල්ට් කියන එක නා 1ට 9 අනුපාතයට බෙදන්න. නේ? 1ට 9ට බෙදනවා මොකක්ද වෙන්නේ? ඒතර ඔක්කොම කොච්චරක්ද වෝල්ට් 6 බෙදෙන්න ඕනේ? 9කට නෙවෙයි සෝරි 10කට. ඒකෙන් එක කොටසක් තමයි කාට එන්නේ? මෙන්න මේ X හා Y අතර එහෙම නැත්නම් Q හා R අතර අන්තරය එන්නේ අපිට දැන් මෙන්න මේ ඕම් 30 කනෙක්ට් කරාට පස්සේ. එතන ඔයාලට පේනවා මොකක්ද? දෙවෙනි කොටස. මෙන්න මෙතනට අදාළ උත්තරේ කීයද? 0.6යි වෝල්ට් කියලා. ඔච්චරයි. හරි ලේසි ගණනක්.